මංගල උත්සවයක් තියෙනවා. අපි මේක හැම අවුරුද්දකම කරන ඉවෙන්ට් එකක්. හැබැයි හෙට වෙඩින් එක ඒගොල්ලන්ගේ ජීවිතේ එකම වෙඩින් එක. ඒ වෙනුවෙන් මේ හෝටලේ කාර්ය මණ්ඩලයේ හදගැස්ම අපේ මේ ඉන්න තරගකරුවන්ගේ හදගැස්මට වැඩි වේගෙන් ගැහෙනවා. මේ සම්පූර්ණම සෙට් අප් එක මෙතනින් අයින් කරලා ටේබල් හදලා ස්පූන්ස් තියලා ෆෝක් තියලා ඔක්කොම කරන්න ඕනේ. දැක්කද නෑනේ? දැක්කේ නෑනේ දිගාරනකොට. දැක්කද? එහෙනම් එයාට කියන්න දෙන්න පුළුවන් මේක ටික. මට කොයින්ස්ලා හොයාගන්නත් බෑ, ජජ් බෝඩ් එක හොයාගන්නත් බෑ. ඒ තරම් ලස්සනයි. හොඳයි. එහෙනම් අපි අනුෂි එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා. හරිනේ? 12 පෙන්නට පස්සේ මොනවා කියනවද දන්නේ නැහැ. මොකද මේ නිදිමත වෙලාවනේ. හරි. Boys category එකේ second runners up number 7 Pasindu Kavishka. ඒ වගේම මේ සුවිශේෂ අවස්ථාවත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා කස්සා ඇඩ්වර්ටයිසිං ආයතනයේ අපේ ආදරණීය දෙපළට ආරාධනා කරනවා එන්න කියලා. ඒ වගේම වෙලෝනා වෙනුස් ගෲප් ජනරල් මැනේජර් සැන්ඩ්‍රා අතුරලිය මහත්මියටත් ආරාධනා කරනවා වේදිකාවට. ඒ වගේම ස්ලිම් ආයතනයේ ලහිරු ලසන්ත මහත්මයාටත් පවනි හංසිකා මහත්මියටත් ආරාධනා කරනවා. රෝරා බියුටි මදුකාණා නායකකාර මහත්මියටත් ආරාධනා කරනවා අත්වැල් බැඳ ගන්න කියලා අපිත් එක්ක වේදිකාවට එන්න කියලා. ඩොක්ටර් දේවරුවන් ඔබටත් ආරාධනා කරනවා එන්න කියලා වේදිකාවට. දේශීය සන්නාමගත වෛද්‍යවරයෙක්. හොඳයි. අපි මීළඟට යමු වෙන්නේ first runners up अंक 5 बालचंद्रन
ඩොක්ටර් අසංක වීරසිංහ ඔබටත් ආරාධනා කරනවා එන්න කියලා වේදිකාවට. ඒ වගේම හිලරි දෙලිපිටිය මහත්මයාටත් ආරාධනා කරනවා වේදිකාවටත් වැල් බැඳ ගන්න එන්න කියලා. වගේම ඊටම ගෞරවයෙන් ආරාධනා කරන වේදිකාවට එක්වන්න කියලා රුක්මාල් සේනානායක තාරක ගුරු කන්ද දෙපළටත් එන්න කියලා වේදිකාවට. දැන් අපේ සූදානම් වෙන්නේ ජයග්‍රාහකයා කවුද කියලා සොයන්න. ජයග්‍රාහකයා සොයන්න අංක 4 6 8 9 4 6 8 9 විසයි 26 ජයග්‍රාහකයා winner අංක 9 DA ගුණවාදන. හොඳයි හොඳයි ලස්සන අත්පලසන්නාදයක් ලබා දෙමු අපේ තරුණයන් සියලුම දෙනාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා තරඟාංක 8 6 4 සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ ස්තුතියි එහෙමනම් තරඟ කාරණියන් දිහාවට යනකොට තවත් කඩවසම් තරුණයෙක් වාඩි වෙලා ඉන්නවා පේනවා ශානක ගුණසේකර එන්න වේදිකාවට ලස්සන අත්පලසන්නාදයක් දෙන්නකො කොච්චර කඩවසම්ද කියන ආදරය ඔහු ව්‍යාපාරවලට මහන්සි වෙනවා වගේම ඇඟ හදාගන්නත් මහන්සි වෙනවා මේගොල්ලෝ ළමයි වෙනුවෙන් මහන්සි වෙන වෙලාවේදී. හොඳයි. අපි එහෙමනම් බලමු අපේ කාන්තාවන් අතරින් අපේ තරුණියන් අතරින් second runners up number 6 second runners up ලෙස සෙනුරි දිසානායක
හොඳයි. සමන් රත්නායක මහත්මයා ඔන්න ඕක අහුලලා දෙන්න අපිට. බොහොම ස්තුතියි. මේ ළඟට first runners up number යන්න එපා ඉන්න. Number 5, number 7, number 10, number 2, number 1. ඒ අතුරින් first runners up ලෙස අද මේ රාත්‍රියේ වේදිකාවේදී ජයග්‍රහණය කරන්නේ. Number 7, Evi Itora. මේ වේදිකාවේ මීළඟට කිරුළු දරන්න හදන්නේ බොහොම සුවිශේෂ වාසනාවක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් දක්ෂතාවයේ තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයේ ඒ සම්පූර්ණම ලකුණු ලැබෙන්නත් ඕනේ. මේ සියල්ල සම්පූර්ණ වෙච්ච කෙනා කිරුළු පළඳවන්න කලින් මේ වේදිකාවේ පොඩි අන්බැලන්ස් ගතියක් තියෙනවා. මොකද්ද අඩුපාඩුවක් තියෙනවා. මට කොච්චර රැ වෙලා තිබුණත් මේ වගේ ජාතික අධ්‍යක්ෂවරයෙක් මේ ලෝකෙට දායාද කළ ආදරණීය පියා සහ මව ගුණසේකර මහත්මයාත් ඒ මහත්මියත් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. ඔබ දෙපළ නැතිනම් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා හරීම නිහතමානී ආදරණීය දෙමව්පිය යුවල එන්න වේදිකාවට. මම කැමතියි ඒ දෙන වේදිකාවට එනකන් අප්පුඩි ගහන්න පුළුවන් නම් ඒ දෙන තමයි මේ හැමෝගෙම හයිය ආදරේ ශක්තිය. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ෆෝන් එක අල්ලගෙන රොෂාන් රාජපක්ෂ මහත්මයා එන්න වේදිකාවට. ඒ දෙන්න යන මගම යන්න ඒ දෙන්නත් එක්කම එන්න වේදිකාවට. ඔබත් ඒ වගේම බොහොම ආදරණීය කෙනෙක් අපිට ඉරිසියයි ඔබ සනීපෙට එතන වාඩි වෙලා ඉනකොට අපි හිටන් ඉන්නකොට එහෙම වෙන්න අමාරුයි ටිකක්. මං හරි ආසයි මේ අර ලස්සන කටහඬින් අපිට සුවිශේෂ අංකයක් තියෙනවා නමක් තියෙනවා කියන්න. සුදේව හෙට්ටිආරච්චි කියන්නේ සියල්ලට ඉහළින් සියල්ල දකිමින් සියලු තැන්හි සරණා ඔබට සැලකර සිටිය ඒ හඬින් ඒ ප්‍රතාපවත් හඬින් ඒ හඬ දිහා බලාගෙන අපි ගෙවල් වල ඉඳලත් මේ ලවුඩ් ස්පීකර් ගස් බැඳගෙන එනවුන්ස් කරන්න පුරුදු වෙච්ච කාලයක් තිබුණා. ඒ නිසා මම හරිම කැමතියි. අපි මුලින්ම සූදානම් වෙනවා මිස් ටීන් ශ්‍රී ලංකා විනර්වත් මෙතනදී තෝරලා ඊට පස්සේ අපේ අනිත් විනර්ව තෝරන්න. ඒ විනර් ගැනයි සුදේව හෙට්ටිආරච්චිගේ ප්‍රතාපවත් හඬින් කියන්න සූදානම් වෙන්නේ ලොකු අයියේ.
ස්තුතියි අසංක. මම හිතන්නේ අද දවස ඊළඟ දවසටත් ගිහිල්ලා ඊළඟ දවසේ කට්ටිය මම හිතන්නේ සෙටප් එක දාන්න ඇවිල්ලා ඒ හින්දා අපිට ඉක්මනට යන්න වෙලාව හරි නිසා වැඩි දේවල් කියන්න යන්නේ නැහැ. Miss Teen Sri Lanka winner contestant number 5 Hisali Fernando. අනුෂි ගුණරත්න වේදිකාවට පැමිණෙන කරුණා කළා. ෆාසිල් මුබාරක් මහත්මයා වේදිකාවට පැමිණෙන්න. ෆාසිල් මුබාරක් මහත්මයා වේදිකාවට පැමිණෙන්න. Miss Teen Sri Lanka winner. At අපේ උණුසුම් සුබ පැතුම්. Miss Teen Sri Lanka winner 2026. දැන් සූදානම් වෙනවා Miss Tourism Queen winner 2026. කවුද? තරගාංක 10 අංක වහගෙන ඉන්න ඔට්ටු නෑ අතින් තරගාංක 2 අංක 1 තිදෙනෙක් ඉන්නවා මේ තිදෙනා අතුරින් අද ජයග්‍රාහිකාව බවට පත්වන්නේ the winner is number 10 Navoda Kaviti.
ජයග්‍රාහක යුවලට කස්සා ඇඩ්වර්ටයිසිං වෙතින් මිලියනයක් වටිනා වසරක් පුරාම පාවිච්චි කරන්න පුළුවන් සෝෂල් මීඩියා වටිනා පැකේජ් එකක් ලබා දෙනවා. කස්සා ඇඩ්වර්ටයිසිං වෙතින් එම තිලිනය එම දෙපළට ලබා දෙනවා. එවැගේම ස්ලිම් ආයතනය වෙනුවෙන් සුවිශේෂී තිලිනයක් ලබා දෙනවා. එයත් මිල කළ නොහැකි වටිනා අගනා තිලිනයක්. ඒ සියල්ල ලබා දෙන මොහොත කාල වේලාව ඉතාම වේගෙන් ගත වෙලා ගිහිල්ලා හිතුවට වැඩිය ගොඩක් වෙලා ගිහිල්ලා නමුත් චරිත් වචනයක් කියන්න ඕනේ. ඔයා මේ වැඩේ පටන් ගත්ත දවසේ මේ වැඩේට මුල් වෙච්ච අය අදත් ඉන්නවත්